මගේ නම සුරේකා මදුවන්ති කුමාරසිංහ. මම ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චි කොට්ටාශයේ කිඩාගලේගම නම් ගමේ. ප්ලෑන් ශ්‍රී ලංකා ආයතනය අපේ ගමට ආවා. 2005 වර්ෂයේදී මම ප්ලෑන් ශ්‍රී ලංකා ආයතනයේ අනුග්‍රහකත්වය ලැබුවා. මම අනුග්‍රහක දරුවෙක් වශයෙන් හිටපු කාලේ ඒක ගොඩක් සුන්දර මතකයක්. එහිදී මට ඒගොල්ලොන්ගේ සංස්කෘතිය, ජීවන රටාවන් වගේ දේවල් මට ඉගෙන ගන්න ලැබුණා. ඒ වගේම අපේ රටේ තිබිච්ච සංස්කෘතිය, සිරිත් විරිත් වගේ දේවල් ඒගොල්ලෝ ඉගෙන ගත්තා මගේ. ප්ලෑන් ශ්‍රී ලංකා ආයතනය අපේ ගමට ඇවිල්ලා ඊට පස්සේ අපි ළමා සමාජයක් පිටව ගත්තා. ඒ ළමා සමාජයේ සමාජිකයෙක් හැටියට මම වැඩ කරා. එහිදී අපේ ප්‍රදේශයේ තිබිච්ච ලොකුම ගැටලුවක් උනේ අඩු වයස් විවාහ සම්බන්ධයෙන්. අපි ඊට පස්සේ තීරණය කරා කණ්ඩායමක් වශයෙන් මෙම ප්‍රශ්නය අපේ ප්‍රදේශයෙන් තුරන් කිරීමට. මාධ්‍ය සමාජය ඔස්සේ අපිට තිබිච්ච ගැටලුව ප්‍රතිහාරා අපි චිත්‍රපටයක් හැටියට කරා. ඉන්පස්සේ අපිට ඒක අපේ ප්‍රදේශයේ සිටින දෙමාපියන්ට පෙන්වන්න පුළුවන් වුණා. මම මාධ්‍ය සමාජයේ සභාපති හැටියට කටයුතු කරලා තියෙනවා. ඒ ප්ලෑන් ආයතනයේ අනුග්‍රහකත්වය නිසා මගේ ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ වුණා. අවුරුදු 18න් පස්සේ ළමෙක් විවාහයකට සූදානම් කරනවා. ඒත් මගේ ජීවිතේ එහෙම දෙයකට මුහුණ පාන්නට මට සිදු වුණේ නැහැ. ඒ ප්ලෑන් ශ්‍රී ලංකා අනුග්‍රහකත්වය නිසා ලෝකයේ දිහා පුළුල් විදියට දකින්නත් ඒ සඳහා කුසලතා දියුණු කරගන්නට මට ඉවහල් වුණා. ඒ සඳහා වැඩි දුරටත් අපි මීඩියා ක්ලබ් එකට සම්බන්ධ වුණා. මාධ්‍ය සමාජයේ නිසා කුසලතාවයන් වර්ධනය කර ගැනීම නිසා මගේ ජීවිතයේ දැන් නිශ්චිත බලාපොරොත්තුවක් තියෙනවා. ඒ මාධ්‍ය වේදිකාවක් ලෙස කටයුතු කිරීම. ඒ සඳහා මම මේ වෙනකොටත් මගේ කුසලතාවයන් වර්ධනය කරගන්නමින් සිටිනවා.